ඕන කරන කෑම ඕඩර් කරන්න පුළුවන්. මේ තියෙනවා ප්‍රයිසස් එක්කම. ඒ ඕඩර් කරන අතරතුරේදී Taman කැමති දෙයක් මේ රෝ එකේ යනවා නම් අපිට ගැදලා ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. Taman කන ප්‍රමාණයට ගෙවන්නයි තියෙන්නේ. අපි මුලින්ම ආරම්භ කරේ මෙන්න මෙතනින් green tea එකක් බීලා. මේ අපි හදාගත්තු green tea එක. මෙන්න මේ වගේ කෑම බීම ඕන තරම් මේකේ වටේ යනවා. Taman කැමති එකක් ඇදලා ගන්නත් කිසිම බැකිනීමක් වීමක් වෙන්න අවශ්‍ය නැහැ. Taman ඕඩර් කරපු එකනේ මෙන්න මේ උඩින් කියනවනේ. මෙන්න මේක දිගේ තමයි උඩට එන්නේ. ඒ ආවම මෙතන ඇවිල්ලා නවතිනවා. මේ අපි කාලා ඉවර කරපු කෑම පිගන් ටික. මේ පිගානට කියනවනේ ගාන ගෙවන්නේ. මෙන්න මේ කාපු පිගාන වලට කියනවනේ ගාන ගෙවන්නේ. මෙන්න මේ පිගානේ පිටිපස්සේ චිප් එකක් තියෙනවා. මේ චිප් එක තමයි ඒගොල්ලෝ ස්කෑන් කරනවා කියන්නේ. අපි බලමු මේ නංගි සුදු නංගි ආවම මේක කොහොමද ස්කෑන් කරන්නේ කියලා. මේවා ලංකාවේ තියෙනවාද කියන එක නම් දන්නේ නැහැ. ලෝකේ ප්‍රධාන රටවල් වල මේවා නම් තියෙනවා. විශේෂයෙන්ම ජපානයේ තමයි මේක ඇති උනේ. ජපානයේ, තායිලන්තයේ, චීනයේ මේ වගේ දේවල් දක්නට ලැබෙනවා. බලමු මේ සුදු නංගි බිල ගෙවන්න එනකොට බිල් කරන්න එනකොට කොහොමද වෙන්නේ කියලා. මෙන්න මෙහෙමයි අපි බිල ගන්න කියලා එන්න කියන්නේ. අපි මේ call stop check out කියලා ඒක yes කරපු ගමන් මේ සුදු නංගි කෙනෙක් මෙතෙන්ට එනවලු. අපි බලමු කොහොමද සුදු නංගි බිල් කරන්නේ කියලා. දැන් මෙන්න මේ සුදු නංගි ඇවිල්ලා තියෙන්නේ බිල් කරන්න. මේ අපි කාලා තියපු බිගන් ටික. බලමු මෙයා කොහොමද ඒක බිල් කරන්නේ කියලා. මේ බලන්න මේ ස්කෑන් එක මේ පිගානට ඇල්ලුවම ඔටෝමැටිකලි ඒ බිල වැටෙනවා. ඊට පස්සේ අපේ ටේබල් එකටම ආවේනික වෙච්ච බාකෝඩ් එකක් තියෙනවා. අන්න ඒ බාකෝඩ් එකට තමයි අපි පේ කරන්නේ. මේ දැන් මෙන්න මේ බාකෝඩ් එකත් අරගෙන යන්නයි තියෙන්නේ බිල ගෙවන තැනට. බලමු ඊළඟ සුදු නංගි කොහොමද බලන් ඉන්නේ කියලා. හදිකා ඊට පස්සේ ආ මේක ස්කෑන් කරනවා. දැන් ඉතින් බිල ගෙවන්නයි තියෙන්නේ. අපිට තායි 682ක් ඇවිල්ලා තියෙනවා. ඒක නම් එච්චර ලොකු ගාණක් නෙමෙයි අපි කාපු විදියට.